ඔයාගේ ජීවිතේ සතුටින් ගත කරන්න පුළුවන් වෙන වැදගත් වෙන ටිප්ස් 5ක් ගැන. අපි හැමෝම ආසයි හැමතිස්සෙම hina වෙලා සතුටින් කිසිම ටෙන්ෂන් එකක් පීඩනයක් නැතුව ජීවිතේ ගෙවන්න. හැබැයි අපිට මේක හැමතිස්සෙම කරගන්න පුළුවන් දෙයක්. හුඟක් වෙලාවට හුඟක් මිනිස්සු එළියට පේන්න hina වෙලා හිටියට හිත ඇතුලෙන් ඉන්න සතුටින් නෙවෙයි. හැබැයි ඇත්තටම අපි සතුටින් ජීවත් වෙන්න නම් හිත ඇතුලෙන් එළියට පෙන්නනවා වගේම සතුටින් ජීවත් වෙන්න නම් වැදගත් වෙන ටිප්ස් 5ක් ගැන මේ වීඩියෝ එකේදී මම ඔයගොල්ලොත් එක්ක කතා කරනවා. එහෙනම් වැඩි වෙලා ගන්න නැතුව අපි වීඩියෝ එකට යමු. ටිප් නම්බර් 1. ගැටලු පිළිගෙන ඒවට විසඳුම් හොයන්න පටන් ගන්න. බුදුවම්මේ මේ මොකද්ද මේ කිව්වේ? මුලින්ම ඔයාලට එහෙම හිතුණා නේද? හරි. මම මේක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්නම්. අපේ ජීවිතේ අපිට කොච්චර ප්‍රශ්න වලින් ඈත් වෙලා ඉන්න උනත් ළමයි අපේ ජීවිතේ අපිට ප්‍රශ්න එනවා. එක විදිහට. අපි ගෙදරදී අපිට පවුලේ අය නිසා එන ප්‍රශ්න එනවා. අපි වැඩ කරන ස්ථානෙට ගියාම එතනදී එනවා. ඉගෙන ගන්න කෙනෙක් නම් එතනදී එනවා. මේ විදිහට එක ප්‍රශ්න එනවා. හැබැයි අපි මේ ප්‍රශ්න රිජෙක්ට් කරොත්, අපි මේ ප්‍රශ්න වලින් පැනලා යන්න ගියොත් එහෙම අපිට කොහෙන්ද සතුට? ගැටලු වලට ප්‍රශ්න වලට බය වෙන්න එපා. ඔයා ඒ ගැටලුවට ප්‍රශ්නෙට මුහුණ දෙන්න ඔයාට පුළුවන් උපරිමය. හැම තිස්සෙම ප්‍රශ්නයක් ගැටලුවක් වෙද්දී බයෙන් පැත්තකට වෙලා ඉන්න නැතුව, හැංගිලා ඉන්න නැතුව, අනිත් අයට ඒ වගේ වරද පටව ඉන්න නැතුව ඔයා මේක පිළිගන්න. මුලින්ම ගැටලුවක් විදිහට දැකලා ඊට පස්සේ ඔයා කරන්න ඕනේ මේ දේ මගේ ජීවිතයට ආවේ මොකක් හරි දෙයක් මට උගන්වන්න වෙනවා කියලා ඒ ගැටලුවනොත් ඔයාගේ ජීවිතයට ගන්න ඕන දේවල් ගන්න. ඒ ගැටලුව පොසිටිව් විදිහට දකින්න. මම දන්නවා මේක කියන තරම් ලේසි නෑ. හැබැයි ඔයා අනිවාර්යයෙන්ම මේක try කරන්න. ඔයාට ඔයාගේ ජීවිතයේ සතුට හොයාගන්න මේක ලොකු උදව්වක් වේවි. Tips number 2. සතුට තියෙන පරිසරය හොයාගන්න. සතුට තියෙන පරිසරය කියන්නේ ළමයි ඔයාගේ සතුට තියෙන්නේ. ඔයා තනියම ජීවත් වෙන ලෝකයක නම් ඔයාගේ සතුට තියෙන්නේ ඔයා ගාවමයි. හැබැයි ඔයාට සතුටින් ඉන්න පුළුවන් ඔයාගේ පවුලේ අය එක්ක නම්, ඔයාගේ බෝයිෆ්‍රෙන්ඩ් ගර්ල්ෆ්‍රෙන්ඩ් එක්ක නම්, එහෙමත් නැත්නම් ඔයාගේ හස්බන්ඩ් දරුවෝ එක්ක නම්, එහෙම නැත්නම් ඔයාගේ වයිෆ් එක්ක නම්, අන්න එතන තමයි ඔයාගේ සතුට තියෙන තැන. මේගොල්ලොත් එක්ක තියෙන සම්බන්ධතාව ගොඩක් ප්‍රීතිමත් කරගන්න බලන්න. එතකොට ඔයාට පුළුවන් ඔයාගේ ජීවිතයට සතුට එකතු කරගන්න. හැම තිස්සෙම මෙහෙම පවුලක් එක්ක ජීවත් වෙද්දී, යාළුවොත් එක්ක ජීවත් වෙද්දී හැම තිස්සෙම සතුටින් ඉන්න බෑ. ඒක හරි. හැබැයි ඒගොල්ලෝ එක්ක තියෙන පුංචි දේවල් වුණත්, පුංචි සම්බන්ධතා වුණත්, පුංචි දේවල් වලදී වුණත් ඔයත් සතුටු වෙන ගමන් ඒගොල්ලොන්වත් සතුටු කරන්න try කරන්න. එතකොට දන්නේම නැතුව ඔයා බලාපොරොත්තු වෙන සතුටක් ඔයාට හම්බෙලා තියෙවි. මෙතනදී ඔයාට උදව් කරන වටපිටාවක් තියාගන්නවා නම් ගොඩාක් හොඳයි. ඒ කියන්නේ ඔයාගේ පවුල ඇතුලේ ඔයාට උදව් ගන්න පුළුවන් අය ඉන්නවනේ. ඒ වගේ අයත් එක්ක තියෙන සම්බන්ධතා වැඩි දියුණු කරගන්න. මේ උදව්ව ෆිසිකලි වෙන්න ඕනේ නැහැ. ඔයා ඩවුන් වෙලා ඉන්න වෙලාවක කෙනෙක් ඔයාට උපදෙස් දෙනවා නම් ඔයාගේ ජීවිතය අප්ට්‍රෙන්ඩ් එකකට ගන්න. මේකත් ඔයාගේ සතුටට යන උදව් වෙන එක දෙයක්. ඉතින් ඒ හින්දා හැමතිස්සෙම ප්‍රීතිමත් සම්බන්ධතා, සතුටු සම්බන්ධතා ආකර්ෂණය කරගන්න පුරුදු වෙන්න. ටිප්ස් නම්බර් 3 සහ වැදගත්ම දේ. වගකීමෙන් ජීවත් වෙන්න පටන් ගන්න. ඔයා මොන ලෙවල් එකක ඉන්න කෙනෙක් වුණත්, ඔයා ඉගෙන ගන්න කෙනෙක් වුණත්, ගෙදර ඉන්න ගෘහණියක් වුණත්, ජොබ් එකක් කරන කෙනෙක් වුණත් ඔයාට ඔයා වටේට වගකීම් ගොඩක් එකතු වෙලා තියෙනවා. ඉතින් ඔයා ඔයාගේ ජීවිතේ කනස්සල්ලට පත් වෙන වෙලාවල් වලදී, දුකට පත් වෙන වෙලාවල් වලදී ඔයාගේ ජීවිතේ අතහැරලා දැම්මොත් කවුද මේ වගකීම් ඉෂ්ට කරන්නේ? එහෙම වෙන්න එපා. ඔයා ඔයාගේ ජීවිතේ වගකීම් අතට ගන්න. බාහිර පරිසරයේ මොන වගේ බලපෑමක් එල්ල වුණත් බාහිර පරිසරය ඔයාගේ ජීවිතයට බලපෑමක් කරගන්න එපා. මොකද ඔයාගේ සතුට රැඳිලා තියෙන්නේ ඔයාගේ අතේ. ඔයා අනිත් අයගේ දේවල් මත ඩිපෙන්ඩ් වෙවි දුක් වෙනවා නම් කනස්සල්ලට පත් වෙවි ඔයාගේ වගකීම් පැහැර හැරගෙන ඔයාගේ දේවල් කරගන්න නැතුව කල් ගත කරනවා නම් ඇත්තටම ඔයා ෆේල් චරිතයක්. ඒ හින්දා බාහිර පරිසරයේ මොන වගේ බලපෑම් ඔයාට දුන්නත් ඔයා ඒ දේවල් ඩෝන්ට් කෙයා සීන් එකෙන් ඉන්න.
මේ කණෙන් අහන්න මේ කණෙන් පිට කරන්න. ඒවා හිතේ තියාගෙන කනස්සල්ලට පත්වෙවි අයියෝ අරයා මට මෙහෙම කිව්වා අනේ මම මෙහෙම වෙන්නේ නැති මෙහෙම හිතා ඔයාගේ කාලය ගත කරන්න එපා. ඔයා ඔයාගේ ජීවිතේ වගකීම් අරගෙන ඔයාගේ ටාගට් වලට යන්න පටන් ගන්න. සමහර වෙලාවට අපිට මිනිස්සු හම්බෙනවා ඒගොල්ලෝ අපිත් එක්ක ඒ කියන්නේ හරිම නෙගටිව් පීපල්ස්. අපි මොන දේ කරත් වැරදියට දකිනනේ. ඒ වගේ වෙලාවකට අපිට යාලා මග අරින්න බෑන. හරි යාට ඕන දෙයක් කියන්න දීලා ඔයාට ඔයාගේ හිතින් ඔයාගේ ලෝකෙක තනි වෙන්න පුළුවන්. අන්න ඒ වගේ මොනම වෙලාවකවත් බාහිර පරිසරයේ මිනිස්සු නිසා ඔයාගේ වගකීම් මග හැරගන්න එපා. අනිත් අය ඕන දෙයක් කරાવી ඔයා යන්න. හොඳට මතක තියාගන්න. ඔයාට අද බනින මිනිස්සු ඔයා එයාලට අල්ලන්නවත් බැරි තැනක ගිහින් නැවතුනහම කිසිම කෙනෙක් ඔයාගේ පාස්ට් අතීතයේ තිබ්බ වැරදි කියන්න වව් මෙයා කියලා තමයි කියන්නේ. හැබැයි ඔයාට වැරදුනොත් ඔයා නොකරපු වැරදිත් එක්ක කියන්න මිනිස්සු ගොඩාක් ඉන්නවා. ඒ නිසා මොන බාධකේ ආවත් ඔයා ඔයාගේ වගකීම් මග හැරගන්න එපා. ටිප්ස් නම්බර් 4. හැමතිස්සෙම කලකිරෙන්න එපා. ජීවිතේ සමහර මිනිස්සු අපිට හම්බ වෙනවා එක එක තැන්වලට ගියාම ඒගොල්ලෝ මං හිතන්නේ දුක් වෙන්නේ නැති දෙයක් කලකිරෙන්නේ නැති දෙයක් නැතුව ඇති. ඒ කියන්නේ අපි කෙනෙක්ට හෙම්බිරිස්සාවක් හැදුනත් ළඟ ඉන්න කෙනා අඬලි වෙනවා. අනේ හැම දෙයකටම කලකිරෙනවා. ඇයි එහෙම වෙන්නේ? එහෙම වෙන්න එපා. එහෙම අපි කෙනෙක්ගේ දුකේදී දුක් වුණත් අනවශ්‍ය විදිහට දුක් වෙනවා කියන්නේ ඇත්තටම ඒක විහිළුවක්. ඇත්තටම අපි එහෙම වෙන්න ඕනේ. අපි කෙනෙක්ට උදව් කරන්න ඕනේ. අපි ගැන දුක් වෙන්න ඕනේ. හැබැයි ඒකට වෙලාවක් තියෙනවා. එහෙම නැතු මේ හැම පුංචි දෙයකටම කොණ්ඩේ කෙස් ගහක් වැටිලා ගියත් අඬා ඉඳලා එහෙම හැම දෙයකටම කලකිරෙන මිනිස්සෙක් වෙන්න එපා. එහෙම කෙනෙක්ට ජීවිතේ සතුට හොයා ගන්නවා කියන එක ළමයි හරිම අමාරු දෙයක්. ඒ හින්දා ඕගොල්ලෝ ඔයාලගේ ජීවිතේ හැම දෙයක්ම ගැන කලකිරෙන්න පටන් ගන්න එපා. හැම දෙයක්ම ඒක ඒ වෙලාවේ දැන් මොකක්ම හරි දෙයක් වුණොත් ඔයාලට ශක්තියක් තියෙන්න ඕනේ. පුංචි දේවල් වලට කලකිරීම එක තේරුමක් නෑ. මොකද අපි හිතන්නවත් නැති ප්‍රශ්න කරදර අපේ ජීවිතේ ගලාගෙන යද්දි අපිට මුහුණ දෙන්න වෙනවනේ. අනේ දෙයනේ කෙස් ගහක් යද්දි අඬන මිනිස්සෙක් කොහොමද ලොකු දෙයකට කවදා හරි දවසක අපිට අපේ දෙමාපියන් පුළුවන් නැති වෙනවා. එතකොට ඒ වගේ දෙයක් දරා ගන්න කොහොමද මේ හැම දෙයකම කලකිරි පුංචි දෙයට දුක් වෙවි ඉන්න මිනිස්සෙක්. ඉතින් ඒක නිසා හැම දෙයකම කලකිරෙන මිනිස්සෙක් වෙන්න එපා. මම දන්නවා දැන් එහෙම කෙනෙක් මේ වීඩියෝ එක බලනවා නම් එයාට හිතේ අනේ දෙයනේ මන්ට හැමදෙස්සෙම දුක හිතෙනවා. මම මෙහෙම ඔයාගේ thinking pattern එක වෙනස් කරන්න බැරි දේවල් මේ ලෝකේ නැහැ. අපිට දෙයක් ඕනම දෙයක් විශේෂයෙන්ම හොඳ වැඩක් කරන්න මාරම අමාරු පටන් ගන්න. හැබැයි ඕක අමාරුවෙන් පටන් ගත්තට පස්සේ දවසක් දෙකක් තුනක් යද්දී හැබැයි ඔය කොච්චර අමාරුයි කියන වැඩේ පටන් ගත්තට පස්සේ දවසක් දෙකක් තුනක් යද්දී ඒ වැඩේ කරගන්න කොච්චර ලේසිද කියලා ඔයාලට තේරෙනවා. ඒ හින්දා මම ඔයගොල්ලන්ට කියන්නේ කලකිරෙන්න එපා. වෙන හැමදේම හරි මේ දේ වෙන්න තිබ්බ දෙයක්. මොකද මේ ලෝකේ law of attraction කියලා දෙයක් තියෙනවා. අපිට පෙර කරපු දේවල් කුසල අකුසල් දේවල් වල බලපෑමක් තියෙනවා. ඉතින් මේ හැමදේම තියෙනවානේ. එතකොට මේ දේවල් ගැන හිතන්න. මේ දේවල් මොන හරි දෙයක් වුණොත් ඔයාලට ඒ දේෙන් ගන්න තියෙනවා නම් දෙයක් ගන්න. ඒ දේවල් ගැන හිතා වොරි වෙවි දුක් වෙවි ඉන්න එපා. ඒ දේට මුණ දෙන්න හරිය දේ ඉවරයි. අපේ ජීවිතේ අපි ඉස්සරහට යන්න ඕනේ. මේක මම කිව්වට බෑ. මේක ඔයාලගේ හිත ඇතුළට දාගෙන ඔයාලා තුලින්ම ඇති කරගන්න ශක්තියකින් තමයි කන්ට්‍රෝල් කරගන්න ඕනේ. හැබැයි ඔයාලට මේක කරන්න බැරි නෑ. try කරන්න. අනිවාර්යෙන්ම ඔයාලට පුළුවන් ඔයාලගේ මේ කලකිරෙන හැම දෙයකම කලකිරෙන සුළුභාවයක් ඔයාලගේ තියෙනවා නම් මේක මගහැරව ගන්න. ඔයාලා මේ දේ මගහැරගත්තොත් ඇත්තටම ඔයාලට හුඟක් සතුටින් ඉන්න පුළුවන් වෙනවා. අද දවසේ මම ඔයගොල්ලොත් එක්ක කතා කරන අන්තිම ටිප් එක. වර්තමානයේ ජීවත් වෙන්න. මම කලිනුත් කිව්වා past is past. අතීතයේ වෙච්ච දේවල් ගැන තාමත් දුක් වෙනවා නම් සමහර දේවල් තියෙනවා අපිට මතක් වෙද්දි දුක් වෙනවා. ඒක ඉතින් මම මේ වීරයෙක් වගේ කිව්වට සමහර දේවල් මටත් තියෙනවා. හැබැයි ඒක ගැනම හිතා දවසම දුකින් ඉන්නවා නම් ඇත්තටම කොහෙන්ද අපිට සතුටක්? අපිට හැම දුක් වෙවි ඉන්න තිබ්බ අපිත් අවුරුදු 1000 2000 ජීවත් වෙනවා නම් එහෙම ජීවත් වෙන්නෙත් නැහැ. අපිට තියෙන හරි පොඩි කාලයක්. ඒ කාලෙත් අපිට ගොඩක් ඇක්ටිව් විදිහට අපේ දේවල් කරගෙන සතුටින් ඉන්න පුළුවන් වෙන ඊටත් වඩා අවුරුදු 30ක් 40ක් වගේ හරිම පුංචි කාලයක්. ඉතින් මේ කාලේ අපේ අතීතයේ අපිට නැති වෙච්ච අහිමි වෙච්ච අපිට වෙච්ච කරදර ගැන හිත අපි දුක් වෙවි ඉන්න එක මෝඩකමක් නෙමෙයි. ඇත්තටම ඒක ලොකු ඔයාලා කරන මෝඩකමක්. ඉතින් මම ඔයගොල්ලන්ට කියන්නේ ඒ වගේ දේවල් ගැන හිත
උදා නොවිච්ච අනාගතය ගැන අපිට ප්‍රෙඩික්ට් කරන්න බෑ. අපි හෙට දවසේ ජීවිතේවත් අපිට ජීවත් වේද කියලා ප්‍රෙඩික්ට් කරගන්න බැරුව කොහොමද අනාගතයේ එන ප්‍රශ්න ගැන හිතා දුක් වෙන්නේ. සමහර අය ඉන්නවා මම දන්නවා ඒගොල්ලන්ට අඬන්න හේතුවක් ඕනේ වුණාම ඉස්සරහට වෙයි කියලා දෙයක් හිතාගෙන අඬන අය ඉන්නවා. එහෙම කෙනෙක් වෙන්න එපා. අපිට අනාගතයක් ගැන හිතන්න බෑ ළමයි. ඔයා මේ වර්තමාන මොහොතේ ජීවත් වෙන්න. මේ මොහොතේ ඔයා ඉන්න ප්‍රශ්නයක නම් හරි කමක් නෑ. ඔයා ඒ ප්‍රශ්නෙට මුහුණ දීලා ඔයාට ඕනේ ගන්න දේ ගන්න. එහෙම නැතුව ඔයා ඉන්නේ ඔයා අනාගතයේදී මෙහෙම වෙයි කියලා අනාගතයේ තියෙන ප්‍රශ්න වලට දැම්ම බය ඉන්නවත් එහෙම වෙන්නේ නෑ. ඔයා මේ මොහොතේ ජීවත් වෙන්න. අන්න ඒක ඔයාට සතුටින් ඉන්න ලොකු උදව්වක් වෙනවා අනිවාර්යයෙන්. ඔන්න අද මම ඔයගොල්ලොත් එක්ක කතා කරේ ඔයාලගේ ජීවිතේ සතුටින්ම ගත කරන්න පුළුවන් හරිම ලේසියෙන් ඔයාලගේ ජීවිතයට එකතු කරගන්න පුළුවන් පුරුදු පහක් ගැන. ඉතින් මං හිතනවා ඔයාලා මේ ජීවිතේට මේ දේවල් පොඩ්ඩක් හරි එකතු කරගනින්. සමහර විට මේ දේවල් ඔයාලා කලින් ඉඳන් දන්න දේවල් වෙන්නේ නැති. හැබැයි ඔයාලා මේ දේවල් ගැන හිතන්න නැතුව ඇති. ඉතින් මම ආදරෙන් ඔයාලගෙන් ඉල්ලනවා මේ පුංචි දේවල් ඔයාලගේ ජීවිතයට එකතු කරගෙන ඔයාලගේ සතුට මේ දේවල් වලින් හොයාගන්න පුරුදු වෙන්න. එහෙනම් තවත් මේ වගේ ඔයාලගේ ජීවිතයට වටින වීඩියෝ එකකින් ඒ වගේම ලස්සන ඩේ ව්ලොග්, shopping vlog මේ වගේ එක vlog බලන්න මාත් එක්ක දිගින් දිගටම එකතු වෙලා ඉන්න කියන ගම ආදරෙන් මතක් කරන ගම එහෙනම් ගිහින් එන්න.